සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ළමයි හැමෝටම. අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් කොහොමද අපේ පන්තියට රෙජිස්ටර් වෙන ෆෝම් එක හරියටම පුරවන්න කියලා. එහෙනම් channel එක subscribe කරගන්න කියලා මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. හරි ළමයි. එහෙනම් දැන් ඔයාලට හම්බෙලා ඇති මේ විදිහට link එකක් WhatsApp හරහා එහෙම නැත්නම් මට message එකක් දාන්න මම link එක දෙන්නම්. ඔයාලට මේ විදිහට ෆෝම් එකක් දීලා ඇති ඒක fill කරලා පන්තියට රෙජිස්ටර් වෙන්න කියලා. දැන් බලමු අපි කොහොමද ඒක රෙජිස්ටර් වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම link එක touch කරන්න ඊට පස්සේ open කරන්න. ඊට පස්සේ browser එක මේක open වෙයි. ඕපන් වුණාම ඔයාලට මේ විදිහට පේනවා ලස්සන ලෝගෝ එකත් එක්ක විස්තර අහලා තියෙනවා. ඒ කියන්නේ නම අහලා තියෙනවා, දිස්ත්‍රික්කය අහලා තියෙනවා, WhatsApp නම්බර එක අහලා තියෙනවා, ශ්‍රේණිය අහලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේක ෆිල් කරන්න කියලා. ඉස්සෙල්ලාම මෙතන තියෙන ඔබගේ නම කියලා name එක. මෙතන දාන්න ඕනේ ඔයාලට barcode එකේ සඳහන් වෙන්න ඕනි නම. ඒ කියන්නේ ඔයාලට සඳහන් වෙන්න ඕනි වාසගමත් එක්ක නම් මේ විදිහට නමක් දාන්න. හරිද? මේ විදිහට නමක් දාන්න. ඔයාට ඕනි කොහොමද මේ විදිහට නමක් දාන්න. ඒක තමයි barcode එකේ වගේ නම විදිහට සඳහන් වෙන්නේ. හරිද? ඊට පස්සේ ඔබගේ දිස්ත්‍රික්කය මේක දිස්ත්‍රික්කය ටයිප් කරන්න තියෙන සිලෙක්ෂන් එක තෝරන්න දීලා නැහැ මම. එහෙනම් ටයිප් කරන්න දිස්ත්‍රික්කය මොකක්ද කියලා. ඊට පස්සේ මෙන්න මේක වැදගත්. ඒ කියන්නේ WhatsApp නම්බර එක ඒක අනිවාර්යයෙන්ම වැදගත්. ඒකට හේතුව තමයි මේ ID එක PDF එකක් විදිහට හැදුවාම මේ WhatsApp නම්බර එකට තමයි මම එවන්නේ. හරිද? එතකොට මේ තියෙන්න ඕනි WhatsApp නම්බර එක අනිවාර්යයෙන් වැඩ කරන ඔයා පාවිච්චි කරන හරිම WhatsApp නම්බර එක වෙන්න ඕනි. ඒක මෙතන ටයිප් කරන්න. හරි, ඒකත් ඉවරයි. දැන් අපි යමු ඊළඟට ශ්‍රේණිය තෝරන්න. ශ්‍රේණිය තෝරද්දී අවධානය දෙන්න ඕනි. දැන් අද 2025 වුණාට අපි මේ ඉන්නේ 2026 ඔයාගේ පන්තිය තමයි තෝරන්න ඕනේ. කියන්නේ අලුතෙන් යන පන්තිය මොකක්ද කියන එක තමයි මෙතන තෝරන්න ඕනේ. දැන් හිතන්නකෝ ලබන අවුරුද්ද යන්නේ 11 වසරට කියලා. අනේ නම් ඔයා තෝරන්න ඕනේ 11 වසර කියන එක. දැන් ඉන්නේ 10 වසර වුණාට 10 වසර තෝරන්න එපා. හරිද? 2026ට අදාළ පන්තිය තමයි මේක තෝරන්න ඕනේ. හරි, ওই විදිහට සම්පූර්ණ ටික ෆිල් කරාම ඔන්න ඔය විදිහට සම්පූර්ණ ටික ෆිල් කරාම ඊට පස්සේ සබ්මිට් කරන්න තියෙනවා. මම ආයෙ පාර මෙතන පෙන්නන්නම්. මේ විදිහට තමයි වෙන්න ඕනි. ඔබගේ නම, ඔබගේ දිස්ත්‍රික්කය, WhatsApp නම්බර එක, ශ්‍රේණිය දැන් අන්තිමට සබ්මිට් කරන්න පුළුවන්.